මේ මං ඔයාලට ආදරයට දෙයක් කියන්නම් මේ ජීවිතේ මිනිස්සු දිහා දකිනකොට මිනිස්සු කළුයි සුදුයි කියලා ලේබල් කරගන්න එපා. හරිද? මේ ඒ කියන්නේ මිනිස්සු අලුයි. හරිද? සමහරුන්ගේ සමහර දේවල් හොඳයි සමහර දේවල් හොඳ නැහැ. මගෙත් එහෙමයි ඔයාගෙත් එහෙමයි ඔයාගේ අම්මා තාත්තගෙත් එහෙමයි හැමෝගෙම එහෙමයි. ඒක තේරුම් ගන්න. ඕක කල්ැද්දි තේරෙන දෙයක්. හරි? මේ එතකොට අර අපි නිකන් බොරු දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මගේ කතාවක් ඔන්න TikTok එකේ දකින්න. ඒ කතාවට ඔයා එකඟ නැහැ. කතාවට එකඟ නැත්තම් කතාවට එකඟ නැහැ එච්චරයි. ඒ කියන්නේ අදහසට එකඟ නැතුව අපි දෙන්නට යාළුවෝ විදිහට ඉන්න පුළුවන්. හරිද? ඔයා ඊළඟ කතාව බලන්න. අපේ රටේ මිනිස්සු එහෙම නෙමෙයි. මේ අර අරක කියප එකානේ. තොගේ කතාව ආයෙ බලන්නේ. කියලා ඉවරලා මේ ලේබල් එකක් ගහගන්නවා. කාටද පාඩු? හරි? සමහරවිට ඊළඟ කතාව හොඳ එකක්. ඒක නිකන් අපරාධේ මිස් වෙන්න ඉඩ තිබ්බා. එහෙම ඉතින් හරිද? රයිට්. දැන් ඔය තිස්ස ජනනායක එක්ක සමහරු තරහයි. මේ අර මොකද්ද කිවිසුම අස්සම් කරන කියප එකානේ මු කියලා කියනවා. එහෙම නෙමෙයි. ඒ කිවිසුම අස්සම් කරපු කතාවට තමන් එකඟ නැහැ. අපි හිතමුකෝ ડોක්ටර් ෂාෆි මේ ගැන කියපු කතාවට තමන් එකඟ නැහැ. හරි. අවුලන්නේ නැහැ. ඒ ඉතුරු ටික බලනවා. අවුලන්නේ නැහැ. මේ මනුස්සයා හොඳ දේවල් කියනවා. හරිද? ඒක අහන් ඉන්න අර රෙසිස් කරොත් ඉතින් ඒක අපිට තමයි ගන්න තිර දෙන්න නැතුව යන්නේ. මං කියන කායෙන් හරි ගමන්නේ අත්දැකීම් ගන්න. ඔයා ත්‍රිවිල් එක යනවා නම් ක්ලාස් ඉවරලා ත්‍රිවිල් එකේ මේ එළවන මනුස්සයත් එක්කත් කතාවක් දාගෙන යන්න. එයාට තියෙන ඔයාට නැති අත්දැකීම් ටිකක්. හරිද? ඒක ඔයාට හම්බෙන්නේ නැහැ මේ කවදාවත් ත්‍රිවිල් එකක් අරගෙන පාක් එකේ හිටියේ නැත්තම්. ටවුන් එකට වෙලා. ඒ දේවල් එයාගෙන් ගන්න. බස් එක යනකොට කොන්දස්තරත් එක්ක කතාවක් දාගෙන යන්න. ඒ මනුස්සයා ගාව තියෙන ඔයාට ගන්න අත්දැකීම් ටිකක්. හරිද? ඒව ආයෙ හම්බෙන්නේ නැහැ. ඕනම තැනක එහෙමයි. හරිද? හොඳ දේවල් ගන්න. හැමෝගෙම. හරි